රයිට් ළමයි මොඩල් ක්වෙස්චන් නම්බර් 2 එක තියෙන්නේ මේකෙදි තියෙන්නේ මේ ගාන ඝර්ෂණයට සම්බන්ධ ගාන. ඒ කිව්වේ ඇප්ලයිඩ් පේපර් එකේ 8 වෙනියට එන කෙටි ගාන තියෙනන්නේ ඒ ගානට අදාළ වෙන දැනුම පාවිච්චි කරලා මේ ගාන හදන්න. මේක නම් සාමාන්‍ය ගානක්. මේක A level මට්ටමේ ගානක්. මේ වගේක් එන්න හැකියාවකුත් තියෙනවා ළමයි. අනිවාර්යෙන් ගිය අවුරුද්දේ පේපර් එකේ ගානත් එක්ක බලද්දි මේ කන්සෙප්ට් එක බලුවා මේ වගේ ගානක් වුණත් එන්න පුළුවන්. ඒතර බලන්න මම ගාන පැහැදිලි කිරීමක් කරනවා ඔයාලට. මෙතන AB කියලා අංශු දෙකක් ඉන්නවා. එතකොට ඒ අංශු දෙක සමතුලිතතාවයේ පවතිනවා. කොහොමද පවතින්නේ? A හා B අතර තන්තුවක් යොදලා තියෙනවා ළමයි මේ මුද්දක් හරහා. එතකොට තන්තුව ඇදිලා තමයි පවතින්නේ. කිසිම විටක බුරුල් නැහැ. එතකොට මේකේ පවතින බල ටික මම මාක් කරලා දෙනවා. B අංශු සමතුලිතතාවයේ තියෙන මේක සුමට පෘෂ්ඨයක්. B අංශුව තියෙන පෘෂ්ඨය. ළමයි යාගේ බර mg එයා මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R2 ඒ තන්තුවේ ආතතිය T. එතකොට එයා ඉන්නේ තිරසන අංශක 30ක් ගානක් තලයක් මත. ඊට පස්සේ ඒ ගැන කතා කරොත් ඒ ඉන්නේ එම තලයට තවත් අංශක 30ක් ගානට උත් රළු තලයක් මත. ඒක ඒ තලය ළමයි රළුයි. එතකොට ඒ අංශුව මත R1 අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ වගේම T ආතතියක් තියෙනවා. ඒ වගේම උතන ඝර්ෂණ බලය මට මාක් කරන්න අමතක වෙලා තියෙනවා. උතන ඝර්ෂණ බලය මාක් කරගන්න ළමයි F1 කියලා දාගන්න. ඝර්ෂණ බලය F1 කොයි පැත්තටද ඝර්ෂණ බලය තියෙන්න ඕනේ? පල්ලෙහාට තියෙන්න ඕනේ. මොකද මේක සමතුලිතතාවයේ පවත්වාගෙන තියෙන්නේ මේ අංශුව සමතුලිතතාවයේ පවත්වාගෙන තියෙන්නේ ළමයි P කියලා බලයක් උඩට එදීමෙන්. එතකොට මේක උඩට නම් යදලා තියෙන ඝර්ෂණ බලය තියෙන්නේ පල්ලෙහාට. එතකොට පල්ලෙහාට ඔයාලා මාක් කරගන්න F1 කියලා ඝර්ෂණ බලයක් තියෙනවා. එතකොට මේකේ බර 2 mg. එතකොට මෙන්න මේක තමයි ගාන. එතකොට මම ඔයාලෙන් අහන්නේ මේක මේ විදිහට සමතුලිතතාවයේ පවතිනවා නම් 2 මාපාංක පීඩන මූල 3 mg කියන කෙනාට වඩා විශාලයි හෝ සමානයි mg බව පෙන්වන්න කියලා. මේ ගාන ළමයි සාමාන්‍ය ඝර්ෂණ ගානක් හදන concept එක පාවිච්චි කරලා හදන්න පුළුවන්. සුළු කිරීමේ ගැටලුවක් එන්නේ නැහැ. සාමාන්‍ය ගානක්.